කෝල් එකක් එන වෙලාවට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරන්නේ නැතුව මේ කෝල් එක ආන්සර් කරගන්න සහ එන්ඩ් කරගන්න. ඔයාගේ ෆෝන් එක ළඟ නැති වෙලාවට කෝල් එකක් එනකොට දුර තියාම කවුද කතා කරන්නේ කියලා දැනගන්න. ඔයාට තනි අතින් ෆෝන් එක යූස් කරන්න ඕන වුණ වෙලාවක ඉතා පහසුවෙන් ඔයාට ෆෝන් එක යූස් කරගන්න. ඉතින් මේ වැඩ තුන පහසුවෙන් කරගන්න ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම ඔන් කරගන්න ඕන සෙටින් තුනක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ සෙටින් තුන මොනවද කියලා. කෝල් එකක් එනකොට ඔයාගේ අතේ වතුර එහෙම නැත්නම් වෙනත් දෙයක් තිබිලා ඔයාට ස්ක්‍රීන් එක ටච් කරලා මේ කෝල් එක ආන්සර් කරගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ වොලියුම් කී එකට ඔයාට පුළුවන් ඔයාගේ කෝල් ආන්සරින් සහ එන්ඩින් ඔප්ෂන් එකක් හදාගන්න. ඉතින් මේ ඔප්ෂන් එක ඔයා හදාගන්න දන්නේ නැත්නම් මේ විදිහට පුළුවන් ඔයාට මේක සෙටප් කරලා තියාගන්න. ඔයාගේ ඩයල් පෑඩ් එකට ගිහිල්ලා උඩ තියෙන ඩොට් තුන ටච් කරලා සෙටින් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් answering and ending calls කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ටච් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ පාතින් බලා ගන්න පුළුවන් press volume up to answer call සහ press side key to end call කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් දෙකේම ටික් දෙක ඔන් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෝල් එකක් එන වෙලාවට ඔයාගේ volume up key එක press කරලා කෝල් එක ආන්සර් කරගන්න වගේම ඔයාගේ power key එක press කරලා මේ කෝල් එක end කරගන්න. ඔයාගේ ෆෝන් එක ටිකක් දුරින් තියෙන වෙලාවක ඔයාට කෝල් එකක් ආවොත් ඔයාට මේ කෝල් එක අත්‍යවශ්‍ය කෝල් එකක්ද නැද්ද කියලා තීරණය කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක ළඟට ගිහිල්ලා ඔයාට බලන්න සිද්ධ වෙනවා කවුද කතා කරන්නේ කියලා. හැබැයි ඔයාගේ ෆෝන් එකේ තියෙනවා read caller name කියලා ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එක ඔන් කරගත්තට පස්සේ ඔයාට කෝල් එක එන කෙනාගේ නම රීඩ් කරන නිසා ඔයාගේ ෆෝන් එක බලන්න නැතුව ඔයාට තීරණය කරන්න පුළුවන් කවුද කතා කරන්නේ මේ කෝල් එක වැදගත්ද නැද්ද කියලා තීරණය කරලා ඔයාගේ ෆෝන් එක ළඟට යන්න. ඉතින් මේ ඔප්ෂන් එක ඔන් කරගන්න ඔයාලට කරන්න තියෙන ඔයාගේ කෝල් සෙටින් වලට ගිහිල්ලා answering and ending call වල තියෙන මෙන්න මේ read caller name කියන එකට ටික් එක දාලා ඔන් කරගන්න විතරයි. ඔයාට තනි අතින් ෆෝන් එක යූස් කරන්න ඕන වුණ වෙලාවක ඔයාට මේ සම්පූර්ණ ස්ක්‍රීන් එකම තනි අතින් ටච් කරන්න තරමක් අපහසු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඔයාට ප්‍රයෝජනයට ගන්න ඔයාගේ ෆෝන් එකේ තියෙනවා one hand mode කියලා ඔප්ෂන් එකක්. මේක සමහර ෆෝන් වල නම් එන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ සෙටින් වලට ගිහිල්ලා සර්ච් කරලා බලන්න මෙන්න මේ one hand mode කියන එක තියෙනවද කියලා. ඉතින් මේ ඔප්ෂන් එක ඔයා සෙටප් කරගන්න දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට ගිහිල්ලා ඔයාගේ one hand mode කියන ඔප්ෂන් එක සෙටප් කරලා තියාගන්න. ඔයාගේ ෆෝන් එකේ සෙටින් වලට ගිහිල්ලා බලන්න advanced features කියලා ඔප්ෂන් එකක් තියෙනවද කියලා. මේ ඔප්ෂන් එක තියෙනවා නම් මේක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් one hand mode කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක on කරගෙන ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයාට පුළුවන් මෙතනින් තෝරගන්න home key එක double press කරලා මේ one hand mode කියන ඔප්ෂන් එක on කරගන්නවාද? එහෙමත් නැත්නම් home key එක පල්ලෙහාට swipe කරලා මේ one hand mode කියන එක on කරගන්නවාද කියලා තීරණය කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පහසුවෙන් මේ විදිහට ඔයාගේ ස්ක්‍රීන් එක පොඩි කරලා ඔයාට අවශ්‍ය විදිහට පහසුවෙන් තනි අතින් යූස් කරන්න හදාගන්න. ඉතින් මම හිතනවා මේ ඔප්ෂන් තුන ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි ඉදිරියේදීත් මේ වගේ ඔප්ෂන් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න. ඒ වගේම යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න.